ආයිබෝන් හැමදෙනාටම අපි දන්නවා මේ වෙලාවේ සමස්ත ශ්‍රී ලංකාවම කම්පණයටපත් වෙලා අපි තිගැස්සිලා නොයෙක් ගැටලු මනසට ඇවිල්ලා බොහොම ඒක කියා ගන්න බෑ. ඉතින් මාධ්‍යවේදියෙක් වශයෙන් අපි සමාජයට ගියාම වර්තමානයේ ඔවුන්ගේ දුක ඒ දුකට පත්වෙච්ච ප්‍රදේශ එහෙම නැත්නම් මේ නායාමේ සිද්ධිය වලට මුහුණ දුන්නු ප්‍රදේශ ගම් වතුරට මුහුණ දුන්නු ප්‍රදේශ ඉතින් මේ ආපදාවෙන් නොයෙක් ආකාරයේ බලපෑම් වලට ලක් වෙච්ච ප්‍රදේශ වලට ගියාම අපිට තේරෙනවා ඔවුන්ගේ හිත් ඔවුන්ගේ වේදනාව ඔවුන්ගේ කම්පනය මේ වූ අසාමාන්‍ය ජල කඳකට ලක්මාතාව යට වෙයි කියලා අපි කවුරුත් හිතුවේ නැහැ. ඒක තමයි ස්වභාව ධර්මයාගේ ක්‍රියාව. ඉතින් අපිට ඒකට අපිට කරගන්න දෙයක් නැහැ. ඉතින් නමුත් ජනතාව මේ වෙනකොට බොහෝ පිරිසක් මවුතුරුලට ගිහිල්ලා බොහෝ පිරිසක් තුවාල වෙලා බොහෝ පිරිසක් අවතන් වෙලා මම මේ වචනවත් කියන්න කැමති නැහැ. ඔවුන්ට ඔවුන් හිටි තැන අහිමි වෙලා. ඉතින් මේ ජනතාවත් එක්ක මුළු මහත් ශ්‍රී ලංකාවම එක අම්මගේ දරුවෝ වගේ මේ ක්‍රියා කරන විදිය උන්නේ දුක සැප බෙදා ගන්න විදිය ඉතින් පිහිටක් අවශ්‍ය මිනිස්සුන්ට පිහිට වෙන විදිය පැසසුමට ලක් කළ යුතු පමණක් නෙමෙයි. එය ලෝකෙටම ආදර්ශයක් කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් මම රටවල් කිහිපයක සේවය කළා තියෙනවා. ඒ වගේමයි රටවල් කිහිපයක සංචාරය කළා තියෙනවා. අපි මේ තරම් එකමුතු ජනතාවක් අන් අයට පිහිටවන ජනතාවක් නම් ලෝකෙ කොහෙවත් හොයාගන්න බැරි වෙයි. ආදරේ ඒ වගේමයි බොහොම පිං මේ සඳහා සම්බන්ධ වෙච්ච සියලු දෙනාට තවත් ඉදිරියට අවශ්‍යයි. ඉතින් සියලු ප්‍රදේශ වලට ආහාර පාන ලැබෙනවා. ඒ වගේමයි සියලු ජනතාවට පුළුවන් විදියට සමහර තැන් වලට යම් යම් කාරණා නිසා යම් යම් සහන සේවා සලස්වන්න බැරුව ඇති. නමුත් සමස්තයක් ගත්තම දකුණෙන් උතුරෙන් මේ හැම පුරායින්ම තම තමන්ට පුළුවන් විදියට ඇවිල්ලා සේවය කරන්නට ජනතාවත් එක්ක දුක බෙදා ගන්නට මේ ලක්කම්මගේ ජනතාව එකතු වෙලා තියෙනවා. සිංහල දමිළ මුස්ලිම් මේ වාද භේද මොනවත් නැහැ. මුස්ලිම් ක්‍රිස්තියානි බෞද්ධ මේ මොනවත් නැහැ. එක අම්මගේ දරුවෝ වගේ මේ ක්‍රියා කරන විදිය හරිම ඒක කියා ගන්න බෑ වචන වලින්. අපි ඒ සිද්ධීන් වෙච්ච ස්ථාන වලට ගියාම අපට දැනෙනවා. ඉතින් දැන් දවස් 2-3ක් ගියා. දැන් වතුර බහින්න පටන් අරන් තියෙනවා. ඒක බොහොම සතුටුන කාරණයක්. මාද කඩුවෙල ප්‍රදේශයේ සංචාරය කළා, කැලණිය ප්‍රදේශයේ සංචාරය කළා. ඉතින් මම දැක්කා යම් ප්‍රදේශ වල යම් යම් ගැටලු තත්ත්ව සහගත තත්ත්වයන් තාම තිබුණත් අපිට දැනෙනවා දැන් යථා තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාව ජලය බැස යනවා. ඉතින් මේ ආහාර පාන වලින් ද්‍රව්‍ය වලින් නොඑක් වතුර ගෙනත් දීලා මේ ආකාරයට සහන ලබා දුන්න ජනතාව ගොඩාක් ඉන්නවා. ඉතින් ඒ ජනතාවගෙන් මම නැවත ඉල්ලනවා දැන් තමයි ඊළඟ ගැටලුව පැමිණෙන්නේ. මොකද නිවාසවල ඉන්න අය තමන් ඉඳපු තැන නෙමෙයි ඉන්නේ. තමන්ගේ ෆ්‍රිජ් එක නැහැ. තමන්ගේ ගෙදර පහළ තට්ටුවේ තිබිච්ච බඩු මුට්ටු මොනවත් නැහැ. ඒවා ගසාගෙන ගිහිල්ලා ඒවා විනාශ වෙලා. ඉතින් මඩ තට්ටු වලින් නිවෙස් පිරෙනවා. ඉතින් මේ ටික අයින් කරගන්න ඔවුන් එක්ක ඒ වෙලාවේ ඔවුන් පත් වෙලා තියෙන කම්පැනිෙන් මුදව ගන්නට ඒ හැම දෙයකම ඇවිල්ලා එකතු වෙන්න මේ දවස් කීපයක් ඔවුන් එක්ක ඉන්න. මොකද ඔවුන්ව හැරදා යන්න බෑ අපිට. අපි හදවතින් ඔවුන් එක්ක ඉන්නවා. නමුත් මගේ ඉල්ලීම තියෙන්නේ මේ ලොකු කාර්යයන් කීපයක් ඔපරේෂන් එකක් ඊයේ පෙරේදා වුණා. සිවිල් ජනතාව ඇවිල්ලා සහයෝගය ලබා දෙමින් ඒක ඒ විදියටම කරගෙන යන දවස් කීපයක් තව සහයෝගය දෙන්න කියන ඉල්ලීම මම කරනවා. අපේ මාධ්‍ය ආයතනය වශයෙන් අපි හෙළදිව අපේ මාධ්‍ය ආයතනය අපි සහන රසක් දැන් ලබා දෙමින් සිටිනවා. ඒ වගේම ඉදිරියේදී අපි දෙන්නට බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් නිවාස පිරිසිදු කරන්නට නිවාස වලට අවශ්‍ය තව ද්‍රව්‍ය ලබා දෙන්නට අපි සැලසුම් කරලා තිබෙනවා. ඉදිරි දින දෙක කිහිපය තුළ අපිට දෙන්න තියෙනවා සනීප ආරක්ෂක ද්‍රව්‍ය විශේෂයෙන්ම හාපික් වැනි දේවල් ගෙවල් වලට අවශ්‍ය ටයිල් ක්ලීන් කරන වගේ ද්‍රව්‍ය ඒ වගේ දේවල් ඉදිරියේදී ලබා දෙන්නට අපි සැලසුම් කරලා තිනවා. අපි මේ සඳහා එකතු වෙනවා. කඩුවෙල ප්‍රදේශයේ තමයි අපි ඒ ටික කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඉල්ලා සිටිනවා මගේ මිතුරන්ගෙන් මම දන්න ආයතනන් වලින් අපි දන්න කියන අයට මේ සමග සම්බන්ධ වෙන්න. තරුණයන්ට පුළුවන් ස්වේච්ඡාවෙන් ඇවිල්ලා නිවාසයක් දෙකක් ඇවිල්ලා පිරිසිදු කරලා දෙන්න.
මේ අපේ ප්‍රදේශවාසීන් ඒ වගේමයි අපේ මාධ්‍ය ආයතන වගේම අපේ මාළඹේ ක්‍රිකට් ඇකඩමිය එකතු වෙනවා මේ සඳහා. ඉතින් අපි එකතු වෙලා මේ කර්තව්‍ය කරන්න තමයි උත්සාහ කරන්නේ. ඉදිරි දින කිහිපයේ ඒ අවශ්‍ය භාණ්ඩ අපට ලබා දෙන්න කියලා තමයි මම ඉල්ලන්නේ. අපි ඉදිරියේදී තව කීප ස්ථානයක් දැනුම් දෙන්නම්. 077යි 814යි 57යි 11 මගේ ජංගම දුරකථනය. ඉතින් මිතුරෝ මාත් එක්ක එකතු වෙනවා බොහෝ පිරිසක්. තව අයට මම ආරාධනා කරනවා එකතු වෙලා අපි මේ අහිංසක ජනතාවගේ මේ යම් අපහසුතාවයකට පත් වෙලා තිබෙන ජනතාවට සහනයක් ලබා දෙන්න එකතු වෙමු. ඒ විතරක් නෙමෙයි ඔවුන්ගේ මනසට අපි කතා කරන්න ඕන මේ කවුරුත් කිසිම වැටිලා නැහැ කියන එක අද අපේ රටේ ජනතාව පෙන්නලා තිබෙනවා. අපි ඔවුන්ෙත් එක්ක ඉන්නවා. අපි නැගිටින්න ඕන. අපිට මතකයි සුනාමිය ආවා, යුද්ධයක් තිබිච්ච රටක්. ඒ විතරක් නෙමෙයි අවස්ථා කිහිපයකදී මේ වගේ ගැටලු ආවා. අපි ඒකට මුහුණ දුන්නා. අපිට නැගිටින්න පුළුවන් රටක් හැටියට අපි හිටියට වැඩිය හොඳ තත්ත්වයකට අපේ රට ගේන්න සියලු දෙනාටම එකතු වෙන්න හොඳම අවස්ථාවක් මේක. මම කලින් කිව්වා වගේ අපිට කිසි ભેදයක් නැහැ. දේශපාලනික වශයෙන් වෙන කිසිම ભેදයක් නැහැ. සියලු දෙනාම කටයුතු කරන විදිහෙන් අපිට පේනවා ඒක. ඉතින් මම ආපහු ඉල්ලා සිටිනවා සියලු දෙනාගෙන් අපි එකතු වෙමු. මේක ගොඩනගමු. අපි අපට පුළුවන් හැම දිනාටම මේ වෙලාවෙ උදව් කරමු. ඉදිරි දින කිහිපයේ මේ අපි සම්බන්ධ වෙන්න අපිත් එක්ක අපි එකතු වෙලා මේ කාර්යයට මුහුණ දෙමු. විශේෂයෙන් මම ඉල්ලා සිටිනවා සෑම ප්‍රදේශයකම ඉන්න තරුණ කණ්ඩායම් වලට ඔයගොල්ලෝ අපි කලින් මේක කරා දැන්ටමත් කළා ඇති. අපි රත්ගම ප්‍රදේශයේ කොරෝනා වෙලාවේ අපේ ගමට ලොකු ප්‍රශ්නයක් වෙලා ඒ කියන්නේ ගමේ ලෙඩ වැඩි වෙලා මරණ වැඩි වෙනකොට අපි එකතු වෙලා ගම අපේ ස්වේච්ඡා මිතුරන් එකතු වෙලා අපි ගම පාලනය කරා. රාජ්‍ය ආයතනත් එක්ක සම්බන්ධ වෙලා යුද හමුදාවත් එක්ක සම්බන්ධ වෙලා ඒ කොරෝනා උවදුර ව්‍යාප්ත වෙන එක අපි ඒ WhatsApp group එක තුලින් අපට අඩු කරගන්න පුළුවන් වුණා. ඒ වගේ කණ්ඩායම් හදන්න එකතු වෙන්න ඉදිරි සති දෙක තුනක් මේ විදියටම Tamanට පුළුවන් සහයෝගය Tamanගේ ගමෙන් පිටට ගිහිල්ලා ඒ වගේ තමන්ගේ ජීවිත ආරක්ෂාවක් තියෙන තැන්වලට ගිහිල්ලා අනිත් අයට උදව් කරන්න විශේෂයෙන්ම මේ නිවාස පිරිසිදු කිරීමේ කටයුතු ඔවුන් සමග එකතු වෙලා සහනයක් ලබා දෙන්න ඉදිරි දින කිහිපය තුලත් ඔවුන්ගේ ආහාර පාන මේ වගේම අපිට ලබා දෙන්න පුළුවන් නම් ස්වේච්ඡා සංවිධානවලුත් රාජ්‍ය මැදිහත් වීමක් තියෙනවා අපේ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවෝ පොලිසිය අනිත් ආයතන එකතු වෙලා මේක රාජ්‍ය මට්ටමිනුත් සිදු කරනවා. නමුත් අපේ සහයෝගයත් ඊට අවශ්‍යයි. විශේෂයෙන්ම මාර්ග රැසක් හිතා ගන්න බැරි ප්‍රමාණයක් විනාශ වෙලා ඒවා කැඩිලා බිඳලා ගිහිල්ලා අපි පුළුවන් විදිහට අපි වැඩ කරන්න පුළුවන්. අපි ජොබ් එකට යන අතරතුර වෙන්න පුළුවන්. ජොබ් එකේ දවසක් නිවාඩු ගන්න පුළුවන්. ඒ වගේ එකතු වෙලා අපේ ජනතාවට සහනයක් වෙමු. මම හිතනවා අපේ ජනතාව තරම් ශ්‍රී ලාංකිකයන් තරම් හොඳ ජනතාවක් හදවත් දැනෙන මානුෂීය ගුණාංග පිරි ජනතාවක් ලෝකෙ කොහෙවත් නැහැ කියන එක නැවත වතාවක් පෙන්වුවා. ඒ සියලු දෙනාටම මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. මාධ්‍යවේදියෙක් වශයෙන් විතරක් නෙමෙයි ඔබ ඔබගේ යුතුයකම අකුරට ඉටු කරනවා කියන එකත් අපි කියනවා. ඉතින් ආයිබෝන් සියලු දෙනාට අපි අපේ රට ඉක්මනින් මේ තත්ත්වෙන් මුදවා ගමු. අපි එකතු වෙමු. එකතුව කියන්නේ ලොකු ශක්තියක්. අපි එකතු වෙලා අපේ ජනතාවට සහනයක් වෙමු කියන ඉල්ලීම කරනවා. ආයිබෝන් අපි නැවත හමු වෙමු.